යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔන්න මං අද තරන් ආවා MSN වනාන්තරයේ අద్భుත රහස් හතරක්. ඉතින් අපි බලමු යාළුවනේ ලෝකයේ තියෙන ලොකුම සහ භයානකම රහස් අඟවාගෙන ඉන්න තැනක් තමයි MSN වනාන්තරය කියන්නේ. වර්ග කිලෝමීටර් මිලියන 5.5ක් පුරා පැතිරුණු මේ මහා වනාන්තරය ඇතුලේ අද වෙනකන් කිසිම මිනිසෙක් පය නොතබපු විද්‍යාඥයින්ට පවා සොයා ගන්නට බැරි වුණු අద్భుත දේවල් තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඇයි ඇමසන් වනාන්තරයේ මේ තරම්ම බියකරු වෙලා තියෙන්නේ? අද අපි බලමු ඇමසන් වනාන්තරයේ ඇතුලේ සැඟවිලා තියෙන ඔයාලා මීට කලින් කවදාවත් අහලා නැති අద్భుත කරුණු හතරක් ගැන. හරි යාළුවනේ, ඉතින් මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. පළවෙනි කරුණ තමයි නටන ගඳ. සාමාන්‍ය වතුර නටන්න නම් ගිනි කන්දක් කිට්ටුව තියෙන්න ඕනේ. හැබැයි ඇමසන් වනාන්තරයේ එක තැනක කිලෝමීටර් 6ක් දිග ගඟක් තියෙනවා. ඒකේ වතුර සෙන්ටිග්‍රේඩ් අංශක 90කට වඩා රත් වෙනවා. මේකට කෙට්ටුවම තියෙන ගිනි කන්ද තියෙන්නේ කිලෝමීටර් 700ක් ඈතින්. මේ වතුරට වැටෙන ඕනෑම සතෙක් විනාඩි කිහිපයකින් පන පිටින් තැන්විලා මැරලා යනවා. විද්‍යාඥයින්ට අදටත් ස්ථිරවම කියන්න බෑ මේ වතුර මේ තරම් රත් වෙන්නේ කොහොමද කියලා. මේක සුබාදහමේ ලොකුම අභිරහසක්. ඉතින් යාළුවනේ බලන්න මේ සුබාදහම මොනතරම් අපූර්වද කියලා. විද්‍යාඥයින්ටවත් අද වෙනකොට සොයාගන්න බැරි විදිහට මේ ඇමසන් වනාන්තරයේ තියෙන ඒ අద్భుත ගඟ බලන්න සුබාදහමේ නිම වුණු මාරම ආශ්චර්යමත් ලස්සන සිදුවීමක්. ඉතින් ඔයාලට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? අපි එහෙනම් බලමු දෙවෙනි කරුණ ගැන. හිරු වෙනිය නොවැටෙන අඳුරු ලෝකය. ඔයාලා දන්නවද ඇමසන් වනාන්තරයේ ගොඩාක් හරියකට දවල් දවසේත් හිරු එළිය වැටෙන්නේ නැහැ කියලා? ඔව්. වනාන්තරයේ තියෙන ගස්කොළ කෙතරම් ඝනකමට වැවිලද කියලා කියනවා නම් ඉර පායලා තියෙන වෙලාවටවත් වනාන්තරයේ ඇතුළත පෙනෙන්නේ රෑ කළුවර වගේ. ගස් මුදුන් වලට වැටෙන වැහි වතුර පොළොවට වැටෙන්න විනාඩි 10ක් විතර ගත වෙනවා. මේ වගේ සදාකාලික අඳුරේ ජීවත් වෙන මිනිස්සු මෙතෙක් දැකලා නැති අමුතුම විද්‍යාවේ සත්තු සහ කුමීන් මේ අඳුර ඇතුලේ සැඟවිලා ඉන්නවා. ඉතින් යාළුවනේ බලන්න ඒ දේ කොච්චර අපූර්වද කියලා. ඇමසන් වනාන්තරය අපි දකින සාමාන්‍ය පරිසරයක් වගේ නෙමෙයි. ඒක ඇත්තටම අඳුරෙන් වැහිලා තියෙන ඝන කැලෑවක්. ඉතින් හිතන්න අපි ෆිල්ම්ස් වල දකින පරිසරය මේ ඇමසන් වනාන්තරය ඇතුලේ ඇත්තටම තියෙනවා නේද? ඉතින් ඔයාලට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඉතින් මට නම් කියන්න තියෙන්නේ සෝබා දහම තරම් අපූර්ව තැනක් තවත් මේ විශ්වයේ කොතනකදීවත් නැත. ඉතින් අපි ඊළඟට හතරවෙනි කරුණ බලමු. පිටස්තර ලෝකයේ ප්‍රතික්ෂේප කළ ගෝත්‍රිකයින්. ඊළඟට පුදුම සහගත දේ තමයි මෙහි වෙසෙන මිනිසුන් ඇමසන් වනාන්තරයේ ඇතුලේ බාහිර ලෝකය ගැන කිසිම දෙයක් දන්නේ නැති ජංගම දුරකථන වාහන තියා ඇඳුම්වත් අඳින්න දන්නේ නැති ආදිවාසී ගෝත්‍රිකයන් 100කට වඩා ජීවත් වෙනවා. ඔවුන් බාහිර ලෝකයේ මිනිසුන්ට දකින්නේ හතුරු වගේ. ඒ පැත්තට හෙලිකොප්ටරයක් හෝ ඩ්‍රෝන් එකක් ගියත් ඔවුන් ඒවට ඊතල වලින් ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ආරක්ෂා කරන්නේ මොන වගේ රහස්ද කියලා අදටවත් කාටවත් කියාගන්න බැහැ. ඉතින් යාළුවනේ ඔයාලට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මම නම් හිතන්නේ මේ වගේ ගෝත්‍රික කණ්ඩායමක් මේ ඇමසන් වනාන්තරය තුලේ ජීවත් වෙන එකත් ඇත්තටම සෝබාදහමට හරි හොඳ දෙයක් කියලා. මොකද ගෝත්‍රික කණ්ඩායමක් ඇමසන් වනාන්තරයේ නැත්තම් අද ඇමසන් වනාන්තරයේ තියෙන්නේ හරියට නිකන් කාන්තාරයක් වගේ. මොකද මේ වගේ වනාන්තර අටවියේ ගස් කපන මිනිසුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන නිසායි සෝබාදහමින් වුණත් ඒ වගේ ගෝත්‍රිකයන් පිරිසක් බිහිවී තිබෙන්නේ. ඉතින් බලන්න ඒකත් මොනතරම් අපූර්වද? බලන්න මේ සෝබාදහම අපි හිතනවට වඩා කොච්චර අద్భుතද කියලා. ඉතින් යාළුවනේ අපි දැන් බලමු අන්තිම කරුණ. යෝධ ඇනකොන්ඩාවන් සහ මිනී කන මාළි. අවසාන වශයෙන් ඇමසන් නදියේ ඉන්න බියකරු සත්තු අපිට චිත්‍රපටවල විතරක් දක්නට ලැබෙන අඩි 30කට වඩා දිග යෝධ ඇනකොන්ඩා සර්පයන්ගේ සැබෑ නිවහන තමයි මේක. ඒ විතරක් නෙමෙයි. විනාඩි කිහිපයකින් මිනිසෙක්ව මස් කැබැල්ල බවට පත් කරන්න පුළුවන් දරුණු පිරානා මාළු සහ ඇඟ ඇතුළට විංගලා ලේ උරා බොන අන්වීක්ෂීය මාළු පවා මේ වතුරේ ඉන්නවා. ඒ නිසා ඇමසන් කියන්නේ ලෝකයේ තියෙන භයානකම සත්තු පාරාදීසයයි. ඉතින් යාළුවනි බලන්න ඒකෙත් ඇති අපි ඇත්තටම හිතන් හිටියේ අර ෆිල්ම්ස් වල ඉන්න යෝධ ඇනකොන්ඩා වගේ සර්පයන් ඇත්ත ලෝකේ නැහැ කියලා. නමුත් අපිට ඒ අදහස සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න වෙනව නේද? මොකද
අදටත් කට්ටිය දැකලා තියෙනවා ඇමසන් නදියේ එහෙම යෝධ ඇනකොන්ඩා සත්වයන් ජලාශයද ජීවත් වෙනවා කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලන ඔයාලට හිතනවා ඇති මේක ඇත්තටම මහ පිස්සුවක් කියලා. ඔව් ඇත්තටම කිව්වොත් ඇමසන් කියන්නේ වනාන්තරයේ අතින් විතරක් නෙමෙයි. වනාන්තරයේ ජීවත් වෙන සත්තු අතරිනුත් ඒක පිස්සුවක්. ඒකයිනේ ඇමසන් වනාන්තරයේ ලෝකයේ තියෙන භයානකම වනාන්තරයක් විදිහට විද්‍යාඥයින් නම් කරන්න හේතුව. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස මොකද්ද? ඉතින් මෙන්න මේ වගේ අద్භූත සහ බේකරු දේවල් පිරුණු ඇමසන් වනාන්තරයට ඔයාලා යන්න කැමතිද? ඔයාලගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකේ නොදන්න විශ්මිත තොරතුරු දිගින් දිගටම දැනගන්න අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. ගිහින්නේ නම් ඔයාලට සුබ දවසක්.